ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ මොකද්ද පුතා? ප්‍රංශයේ තිබුණු දූෂිත රාජානුපාලට එරෙහි වැඩි වෙච්ච සටන් ව්‍යාපාරය. ඒක කියන මොකක්ද කියලාද? ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවයේ ඇතුළත පුතා ප්‍රධාන හේතු හතරයි. මොකද හේතු හතර? දේශපාලන, ආර්ථික, සමාජීය සහ දාර්ශනික වටවාද. ඉපට කියන්නේ. එතකොට ප්‍රංශයේ දේශපාලනය ගැන කතා කරොත් ප්‍රංශයේ තිබුණේ පුතා මොකද්ද? දූෂිත ඒකාධිපති රාජානුපාලනය. ප්‍රංශයේ හිටපු පාලකීන් එදිනුවා මොනවංශකයේ දේගොල්ලෝ බුර්බෝන් රාජවංශය. කවුද පුතා යාලා? බුර්බෝන් රාජවංශය. කවුද බුර්බෝන් කියලා කිව්වේ? ප්‍රංශ පාලකයෝ. ප්‍රංශයට සම්බන්ධ පාලකයෝ දෙන්නෙක් අපි කතා කරමු. කවුද එක්කෙනෙක්? 14 වන ලුවි. අනිත් එක්කෙනා 16 වන ලුවි. ප්‍රංශ විප්ලවයේ සිද්ධ වෙච්ච ප්‍රංශයේ පාලකයා 16 වන ලුවි. මේ 14 ලුවිගේ ප්‍රකාශයක් මේ රාජ්‍යය නම් තමයි. මා අපේක්ෂා කරන ඕනෑම දෙයක් නීත්‍යානුකූලයි. මා මිය ගියද රාජ්‍ය මේ යන්නේ නැත්නම් ඒ කියන්නේ මම මැරුණත් මගේ නීතිය මගේ බලය වංශය තුල ක්‍රියාත්මකයි කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ ලුවි පාලකයෝ හිතුවේ රජකම කියන එක කොහොම ලැබුණ එකක් විදියටද? දේව වර්ණකින් ලැබුණ එකක් විදියට. ඒ කියන්නේ දෙයියෝ දුන්නු දෙයක්. දෙයියන්ගේ තෑග්ගක් රජකම. මොකක්ද දෙයියන්ගේ තෑග්ග? රජකම. එහෙම ඉඳලා පුතා ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරා. කවුද? මේ ලුවි විශේෂයෙන් දැන් ප්‍රංශ විප්ලවයේදී 16 ලුවිනේ. එයා. එතකොට මෙන්න මේ ලුවි රජවරුන් පුතා තමන්ගේ විශේෂයෙන් 16 ලුවි තමන්ගේ පෞද්ගලික සතුරු දේශපාලන සතුරු මේ ඔක්කොලාම විඳ කරලා තියන්න භාවිතා කරා මොකද්ද? බැස්ටීල් බන්ධනාගාරය. රජතුමාට පුළුවන් ඕනනම් තමන්ගේ සතුරන් දේශපාලන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞද්ගලික වෙන්න පුළුවන්. ඒ ඕනෑම සතුරෙක් නඩු විභාගයකින් තොරව මොනවද පුළුවන්ද? ඇතුළට යවන්න කියලා කිව්වා. බන්ධනාගාරයකට කරන්න පුළුවන්. ඕනනම් ජීවිතාන්තය දක්වාම සිර කරලා තියන්නත් පුළුවන්. කාටද? ලුවි. පැහැදිලිද? ඒ වගේම තමයි පුතා ප්‍රංශයේ තිබුණා නීති සම්පාදනය කරන ආයතන. ඒකට කිව්ව මොකද්ද? ස්ටේට් ජෙනරල් සභාව. හැබැයි පුතා මේ ස්ටේට් ජෙනරල් සභාව අවුරුදු කොච්චර රැස්වෙලා නැද්ද? අවුරුදු 175ක්. ඒ 175ක් පුරාම නීති හැදුවේ කවුද? මේ ඉන්න රජවරු. තේරුණාද? ලුවිලා. මේ බුර්බෝන් රාජවංශය. එතකොට ඔයාලට පැහැදිලි ප්‍රංශයේ තිබුණේ මොන රාජාණ්ඩුවද? ඊටාම දූෂිත ඒකාධිපති රාජවංශය. ඒ වගේම උදා රජතුමා ගර්සේල්ස් කියන මාලිගාවේ අධික සුඛෝපභෝගී ජීවිතයක් ගත කරා. රජතුමා මොන ගෙනින් අවශ්‍ය තිබ්බේ කාටද? රජලෙන්ටයි පූජකයින්ටයි. සාමාන්‍ය ජනතාවට පුළුවන්ද? බෑ. සාමාන්‍ය ජනතාව ගැන රජතුමා දැනගත්තේ කාගෙන්ද? රජලෙන්ටි. රජලෙ ඇත්ත කිව්වද? නෑ. රජලෙයෝ රජතුමා ඉදිරියේ මවාපෑවේ බොරු. ඒ නිසා පුතා රජතුමා ඉතින් හිටියද රටවැසියෝ හොඳින් ජීවත් වෙනවා කියලා. හැබැයි ඇත්තටම සිද්ධ වුණේ එහෙම නෙවෙයි. ඊළඟට අපි ගත්තොත් ආර්ථික හේතු. පුතා ආර්ථික හේතු ප්‍රධානම අපිට කතා කරලා කොටස් දෙකකට. එකක් තමයි ප්‍රංශ භාණ්ඩාගාරය බංකොලොත් වීම. බංකොලොත් වෙන හේතු දෙකයි. මොනවද දෙක? එකක් රජුගේ අධික සුඛෝපභෝගී ජීවිතය. අනිත් එක අනවශ්‍ය යුද වියදම්. ඔයාලට මතක ඇති සත් අවුරුදු යුද්ධය 1956 ඉඳන් 1963 වෙනකම් කොහෙද තිබ්බේ? ඇමරිකානු ජනපදවල ප්‍රංශයයි බ්‍රිතාන්‍යයයි නේද? ඒ සත් අවුරුදු යුද්ධේ කවුද පරාජය වෙන්නේ? ප්‍රංශය. කියන්නේ කිසිම ප්‍රතිලාභයක් නැතුව අවුරුදු 7ක් යුද්ධ කරා. හරිදුනා යුද්ධයෙන් දාන්නේ යුද වියදම් ඒව ගන්න දියා මේව ගත්තේ කොහෙන්ද මොකෙන්ද? ප්‍රංශ භාණ්ඩාගාරේ. ඊළඟ එක භාණ්ඩාගාරේ බංකොලොත් වුණාම පුතා මොකද උනේ කියන්නේ? භාණ්ඩාගාරේ බංකොලොත් වුණාම මොනවද ඒ කරේ? බදු කීයක් ගෙවුවද? තුන මොකද බදු තුන? තේල් කැබෙල් තේල් කිව්වේ ඉඩම් තේල් කිව්වේ ඉඩම් සහ ඉදිකිරීම වලින්. කැබෙල් දුනු වලින්. කැපිටේෂන් හැමෝගෙම. හැබැයි බදු අය කරද්දී පූජකයයි රජලයයි ඉනවස් වුණා. ඒ කියන්නේ පුතා ප්‍රදේශ පදනම් කරගත්තු බදු ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. පැහැදිලිද? එහෙනම් මේව බලපෑවා ප්‍රංශ විප්ලවයට. සමාජීය හේතු. ප්‍රංශයේ තිබුණේ පුතා මොන සමාජයක්ද? මොන සමාජයක් තිබ්බේ? වැඩවසම් සමාජය. වැඩවසම් සමාජයක හිටියේ කවුද? රජලයෝ නැත්නම් වංශාධිපතිවරු හිටියා. ප්‍රවීණ දාර්ශනිකයෝ.
වංශාධිපතිවරු මොනවා කරාද කියන්නේ මට? ප්‍රවේණිදාසයන්ගේ ශ්‍රමය සෝරා කියන්නේ. ඊළඟම නයිති තිබේ කාටද? වංශාධිපති රදලයි. තේරුණාද? ඒ වගේම සමාජයේ විස්තර හදන අමතර විස්තර තුනක් තිබෙනවා. විස්තර තුන මොකද? පූජකයි, රදලයි, සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව නැවත කොටස් තුනකට බෙදෙනවා. කවුද? ගොවියන්, කම්කරුවන්, මධ්‍යම පන්තිය. මෙන්න මේ රදලයින් සහ පූජකයින් සමාජයේ වරප්‍රසාද ලක් පිරිසක් වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ බඩු ගෙවන එකෙන් වෙනස් වුණා. සාමාන්‍ය ජනතාවට සිද්ධ වුණා රදලයින්ට පූජකයින්ට එක්ක බඩු ගෙවන්න. ඒ වගේම රදලයින් ඉහළ වරප්‍රසාද තිබ්බා සමාජය ඇතුලේ. ඒගොල්ලන්ට පුළුවන් රටේ ඕනෑම දැනක දඩයම් කරන්න. ඒ වගේම එයාලා ආරම්භ කරලා තිබ්බා දාන්න යමරුම් යන්න. මොනවා බලන්නද දාන්න යමරුම් යන්න තියෙන්නේ? ගොවියන්ගේ අර්ධව දෙකෙන් ගන්න එපා දාන්න බලන්න. නැටම් බලන්න කියන්නේ කැතයි. නැටම් බලන්න නෙවෙයි ගොවියන්ගේ දාන්න. අවනෝද වයින් පෙරණ යන්න. නේද? ඉතින් අධික මුදලන් ගෙවල ඒව මොනවා කරන්න සිද්ධ වුණාද මෙයාලට? ලබා ගන්න සිද්ධ වුණා. ආයෙන මොන්නේ මේ ඔය විදිහට දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් කියන නිර්මාණය වෙලා දෙනකොට දාර්ශනිකයෝ ටිකක් පැත්තක ඉඳන් මොනවා කරන්නේ? අවුල නොඉන්න. ඒ අතර හිටියා මොන්ටෙස්කියු, වෝල්ටෙයාර්, රූසෝ. මොන්ටෙස්කියු ලියනවා පොතක් නීතියේ සාරය. නීතියේ සාරය කිව්වේ මොකද්ද කියන්නේ? එක් පුද්ගලයෙක් වටා බලයක රාජී වීම නුසුදුසුයි. ඒ හින්දා මොනවා කරන්න ඕනද? ගස්නාදායක විධායක අධිකරණ කියලා ආයතන තුනකට බලය බෙදලා පාලනය කරන්න කියලා කියනවා. ඒ කවුද කියන්නේ? මොන්ටෙස්කියු. වෝල්ටෙයාර් උටියනවා භාෂණ නිදහස අදහස් ප්‍රකාශ කරන අයිතිය තියෙනවා. පල්ලි ආධිපත්‍ය විවේචනය කරනවා. රාජාණ්ඩුව විවේචනය කරනවා. කවුද ඒක කරන්නේ? වෝල්ටෙයාර්. ඊළඟට රූසෝ ලියනවා පොතක් සමාජ සම්මතිය. සමාජ සම්මතිය මොකද්ද කියන්නේ? අපි එනත ජනතාව පාලක තෝරගන්නේ ඇයි? අපේ ඕනෑකම් ඉෂ්ට කරගන්න. නේද? අපේ අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරගන්න. එහෙම නොකරන පාලකයෝ ඉන්නවා නම් ඒගොල්ලන් මොනවා කරන්න ඕනද? පන්නා දෙවීමේ අයිතිය කාට තියෙනවා කියලා කියනවද? ජනතාවට තියෙනවා කියලා කියනවා. ඒ අදහස ඉදිරිපත් කරන්නේ කවුද පුතා? රූසෝ. දැන් ඔන්න ප්‍රංශ විප්ලවයේ බලපාන හේතු ටික නිර්මාණය වෙලා විප්ලවය ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙම. ප්‍රධානම හේතුව තමයි පක්ෂ භාණ්ඩාගාරයේ බංකොලොත් එක. පක්ෂ භාණ්ඩාගාරයේ බංකොලොත් වුණාම මෙයාලා එකතු වෙලා තීරණය කරනවා මොකද්ද? ස්ටේට් ජනරල් සභාව රැස් කරන්න. ස්ටේට් ජනරල් සභාව පුතා කොච්චර කාලෙ රැස් වෙලා නැද්ද කියලා මට? වසර 175ක් රැස් වෙලා නැහැ. අඩුම තරමේ මේකේ සංයුතියවත් මෙයාලා දන්නේ නැහැ. මෙයා රැස් වෙනා කොහොමද? රජතුමා හිටියා, රදලයෝ හිටියා, සාමාන්‍ය ජනතාව සහ පූජකයෝ මේ පැත්තේ පූජකයෝයි රජු හිටියා, රදලයෝ හිටියා, පූජකයෝ හිටියා, සාමාන්‍ය ජනතාව. මට කියන්නේ වැඩි පිරිස කවුද? සාමාන්‍ය ජනතාව. හැබැයි පුතා මෙයාලා ගෙනාව යෝජනා ටික කවුරු ගෙනාව යෝජනාද? සාමාන්‍ය ජනතාව ගෙනාව යෝජනා ටික කවුරු? රදලයෝ පූජකයෝ එකතු වෙලා රජුත් එක්ක මොනවා කරාද? පරාද කළා. ඒ නිසාම මේ දෙපිරිස අතර ගැටුම් නිර්මාණය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ස්ටේට් ජනරල් සභාවෙන් කවුද? සාමාන්‍ය ජනතාව එළවනවා. එළවුවම මේ සෙට් එක යනවා ඒ අසල තිබු ගෘහස්ත ටෙනිස් පිටියකට යන්නේ. මොකද යන්නේ? ටෙනිස් පිටියකට ගිහිල්ලා රැස් වෙනවා මෙයාලා රැස් වෙලා දිවුරුමක් දෙනවා අපි ඒකට කියලා මොකද්ද? ටෙනිස් පිටියේ දිවුරුම. මොකද්ද උඩට ටෙනිස් පිටියේ දිවුරුම කියලා කියන්නේ? ටෙනිස් පිටියේ රැස් වෙලා දිවුරුමක් දෙනවා මේ දූෂිත රාජාංග පාලනයේ බිඳගෙන මිස මේ සතරවත්වන්නේ නෑ. එහෙනම් මෙයාලගේ ටෙනිස් පිටියේ දිවුරුමෙන් පස්සේ පුතා ප්‍රථම ප්‍රහාරය එල්ල වෙන්නේ කොහෙද? බැස්ටීල් බන්ධනාගාරේ. ඇයි පුතා බැස්ටීල්ට පහර දෙන්නේ කියන්නේ? මේකේ කවුද? අපරාධකරු, සිරකරුනේ බැස්ටීල්ට පහර දීලා ඒගොල්ලන් නිදහස් කරගෙන ඒගොල්ලෝ කසා කැරැල්ල මෙහෙයවනවා. කැරැල්ල මෙහෙයීමේදී ඒක අවසානයේදී මොකද වෙන්නේ? මිනිස්සු ආහාර ඉල්ලනවා, වීදි පුරා උද්ඝෝෂණය කරනවා, පාන් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. එතකොට අර දාසෙන් ලොවිගේ නෝනා කවුද නෝනා? මාරි එන්ටොයිලට් ටොයිලට් එහෙම නෙමෙයි කවුද? මාරි එන්ටොයිලට්. එයා සමුද්‍රයට දාලා බලාගෙන කියලා මොකද්ද? උඹලට පාන් නැත්තම් කේක් කාපල්ලා. කවුද කියන්නේ? මාරි එන්ටොයිලට්. මාරි එන්ටොයිලට් කියන්නේ කාගේ පිසවද පුතා?
16 වන ලුයිගේ තේරුණා නේද? ඒ අනුව අවසානයේ කැලණිකරුවන් ලුයි සහ මාරියන් ලුයි ඩිසෝ ජීවන වනේ අල්ලගෙන ඉසගසා මරා දමන. කොහොමද මරා දමන්නේ? දා විශාල කුරුණු දෙකක හරි කුරුණු දෙකක යකඩ තලයක් බැඳලා මේ දෙන්නව කියලා ඉතින් ළමයි මේක නිකන් අඩි 50ක් විතර උස ඉඳන් ආපුවම යකඩ දෙක එකක් අර මෙතන ගාලා ඉඳනවා හිතා ගන්න පෙරෙන්නේ දෙන්නනේ බුදුනේ ඉසකසා මරාදම ඒත් එක්ක දුෂ්ට රාජාන්නුව පිට වැටෙනවා මේ කැලැල්ල මෙනියපු නායකයෙක් හිටියා එයාට කවුරුද ලෆායි කවුරුද ලෆායි රුසිය විප්ලවයන් කෙරෙන්ස්කි මේකේ ලෆායි ඊට පස්සේ ලෆායි කටතේ රුසියානු වංශයේ බලය ගොඩනැගෙනවා හැබැයි ඊට පස්සේ ගොඩනැගෙන අස්ථාවර දේශපාලනය 1789 ඉඳන් 1999 වෙනකම් පරිම්ම රාණු කිහිපයක් වංශය තුළ බයට පත් වෙනවා අවසානයේදී 1799 කවුද नेपोलियन बोनापार्ट कौन था नेपोलियन बोनापार्ट ඉතින් පන්සේ බලය අල්ල ගන්නවා. එතෙන් සිට පන්සේ අධිරාජ්‍යයක් කරා ව්‍යාප්ත කිරීමේ වගකීම බාර ගන්නවා. කවුද? नेपोलियन बोनापार्ट. नेपोलियन बोनापार्ट යත්තේ ගාන පන්සේ අධිරාජ්‍ය ගොඩනැගෙන්නේ. ඔයාට මතක ඇති ඔයාගේ දෙවෙනි පාඩමේ තියෙනවා එක තැනක පන්සේ විසින් ඕලන්දේ ආක්‍රමණය කළ අවස්ථාවේ ඕලන්ද පාලකයා වස්සන විලියම් කොහෙට පැනලා කියලා එංගලන්තේ කිව් මාලිගාවට කිව් ලිපියේ මතකයිනේ ඒ ආක්‍රමණය කරන්නේ කවුද නෙපෝලියන් එනදී ඔය තමයි පුතා මොන විප්ලවයේද තේරුණාද